හෙලෝ යාලුවනේ එනම් මගේ තුන්වැනි බ්ලොග් එකට ඔගලම සාදනයෙන් පිළිගන්නවා. අදන ලොකු එකක් නේ පොඩි සිම්පල් එකක් තමයි මේ හදන්නේ. මේක මේ රෑට කණ්ඩ සිම්පල් චිකන් රැප් එකක් තමයි දම්මම් මේ හදන්නේ. ඒකට හැබැයි චිකන් එක චිකන් ස්නිත්සල් එකක් ඒගැන චිකන් ක්‍රම් කරප එකක් අඩුවට තිබිලා සුපමාකට් එකේ මම ගෙනාව. ඒක තමයි අද යස් කරන්නේ. එකත් අවන්න එකේ දාන්න නැහැ. පෑන් ෆ්‍රයි කරලා ගන්න තමයි දැම් මේ ලෑස්ති වෙන්නේ. ඉතිං ඕක තමයි දැම් මේ පටන් ගන්න යන්නේ. පෑන් එක රත් කරගෙන එක පෑන් ෆ්‍රයි කරගන්න තමයි දැන් මම මේ හදන්නේ. මේකට චිකන් ක්‍රම් කරම එකම වෙන්න ඕන්නෑ. වලට ඔන්නම් නෝමල් චිකන් එකත් කුක් කරලා ගන්න පුළුවන්. එම මම මේක ගත්තේ ඒ අඩුර දාල් තිබිච්චින්ද අනිත් එක ක්‍රම් කල්ල තිබ්බා මේක ක්‍රිස්පි ගතියට අමුතු ගතියක් තියෙනවා රැප් එක ඇදවන ඒකින් තමයි මම මේක ගත්තේ. දැන් මේ තියෙන්නේ ඒක පෑන් එකේ පෑන් ෆ්‍රයි කරන විදිහ තමයි මේ වීඩියෝ එකකින් මම මේ අරන් තියෙන්නේ. ওই විදියට ගොඩක් හීට් එකෙත් නෙමේ සාමාන්‍යයෙන් මීඩියම් හීට් එක වගේ අපි ඕක දෙපැත්ත කුක් කරගන්න එක තමයි දැන් මේ කරන්නේ. මේ තියෙන්නේ අද සුපර්මාකට් එකෙන් ගත්ත මික්ස් ලෙටස් එකකුයි තව සලාඩ් වගේකුයි රැප් මිනි රැප් ටිකයි තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ පේන්නේ එක පැත්තක් කුක් කරගත්තට පස්සේ මේ බයි ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් තමයි ගන්න ඕනේ. දෙපැත්තම ඔය විදිහට කලර් එකට ගන්න ඕනේ මීඩියම් හීට් එකේ. ඒතොර මැද්දත් කුක් කරලා ලස්සන ක්‍රිස්පිට එනවා දෙපැත්ත එළිය. ඊට පස්සේ ටික කුක් කරගත්තට පස්සේ මම මේ ටික අරගන්නේ දැන් පෑන් එකෙන් ඔය එකක් පොඩ්ඩක් විතර පේන පොඩ්ඩක් විතර පොඩ්ඩක් කුක් කරන මගේ අතින්. ඊට පස්සේ ওই ටික කොහොම අරගෙන ඊළඟට මම කරන්න හදන්නේ ওই ටික ලස්සනට ස්ලයිස් කරගන්න එක. ඒ වගේම දැන් ඔබලා බලන්න ඇති මොකද මේ වීඩියෝ එක ෆුල් තිබලා දැන් ආපහු මේ half පේන්නේ කියලා තාම මේක මේ YouTube එකේ අලුත් තින්දා පොඩ්ඩක් කැමරා ඇන්ගල් එක පොඩ්ඩක් නන්න වෙනවා සමහරක් වෙලාවට. ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. ඊළඟ පාර එක හදාගන්න බලනවා. ඊට පස්සේ ඔය විදිහට ඔක්කොම ටික කොහොම ස්ලයිස් කරගන්නවා. ඇයි නිල පාට එක අඳින්න බලන්න. අලුත් අඳින්න ඕනද? ඈ? මොකද? ඔව්. දැන් මම මිනි රැප් එක අරන් මුලින්ම දාන්න හදන්නේ ගාලික් අයෝලි කිසි දෙයක් ඇදුවේ නැහැ. ගෙදර තිබ්බා. ගත් ඒවා ඒව තමයි ඉතින් යූස් කරන්නේ. පොඩි සිම්පල් දින එකක් වැඩි දඟලන්න බැරි හින්දා මුලින්ම ওই විදිහට ගාලික් අයෝලි එක රැප් එකේ මුලින්ම ওই විදිහට ස්ප්‍රෙඩ් කරගන්න එක තමයි දැන් ඔය කරන්නේ. ඊට පස්සේ ඒක ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ මං කලේ අර ස්ලයිස් කරපු චිකන් ටික අරගෙන ඒක උඩින් තියාගන්නවා. ওই විදිහට චිකන් ටික ගන්නට පැත්ත කරවෙන්න ඔහොම තියාගෙන ඉවරලා ඊට පස්සේ අර මං ගෙනාපු සලාඩ් මික්ස් ලෙටස් ටික ওই විදිහට ඊට පස්සේ තියාගන්න එක තමයි දැන් මම ඔය කරන්නේ. එහෙම තියාගෙන ඉවර වෙලා ওই විදිහට මම මේකට දානවා ලුණු ගම්බෙරිස් ඒ වගේම මික්ස් හර්බ්ස් තිබ්බ මං ගාව මික්ස් හර්බ්ස්
ඔය විදිහට දානවා. ඊට පස්සේ ඒක දාද්දි මට මතක් වුණා ගෙනාවු පෙරි පෙරි සෝස් වගේක් තිබ්බා. ඒකත් උඩින් වන්න නම් අමුතු ගතියක් එයි කියලා. ඊට පස්සේ පෙරි පෙරි සෝස් ටිකුත් පොඩි ටච් එකක් උඩින් ඔය විදිහට දාගන්න එක තමයි දැන් ඔය කරන්නේ. ඊට පස්සේ ඒ ටික දාගට පස්සේ රැප් එකකින් ඔය විදිහට ටයිට් වෙන්න ගානට ඔතා ගන්නවා. ඒක කැඩෙන්නේ එහෙම නැති වෙන්න ලස්සනටම ඔතා ගන්න ඕනේ රැප් එක. ඒක තමයි ඉතින් ඔය නිකන් එනට හිතලා කරන්නේ ඒක තමයි. ඒක ඔතාගෙන ඉවර වෙලා ඊළඟටසේ මම ඒක මැද්දෙන් කැපුවා. කණ්ඩත් ලේසි වෙන්නත් එක්ක ඔහම පොඩි ඇංගල් එකට රැප් එක ඊටසෝම කපනවා. එම කැපුවාම ඔන්න විදිහට තමයි එන්නේ. ලස්සනට ලේයර්ස් ඔය විදිහට එනවා. ඉතින් ඔන්න ඕක තමයි අද වීඩියෝ එක. thank you බැලුවට. ආපහු වීඩියෝ එකකින් ඉස්සරහත් දවසකදී ආයෙ හම්බෙමු. මීට වඩා පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං වැඩක් එක්ක කියන. ජය වේවා.